කියන්නට ඕනේ දරුවන් හැදෙන පරිසරය ඒ දරුවගේ මුළු ජීවිත කාලයටම බලපානසේ නිර්මාණය වෙනවා කියලා කියන්නට පුළුවන්. මොකද තමන්ගේ අම්මා තමන්ගේ තාත්තා ජීවත් වෙන පරිසරයේ මේ ළමයා හැදෙනවා වැඩෙනවා. ඒ හැදෙන වැඩෙන පරිසරය නිර්වෝල් නොවන පරිසරයක් නම් ඒ දරුවා දකින්නේ හැම වෙලාවෙම ප්‍රචණ්ඩත්වය. මේ ප්‍රචණ්ඩත්වයේ පොඩි කාලේ ඉඳලා දකින්න දරුවා තමන් සමාජයට යන්නත් තව දේවල් අනුකරණය කරමින් ප්‍රචණ්ඩත්වයට හුරු වෙනවා. බොහෝ විට අපිට දකින්නට ලැබෙනවා මේ රූපවාහිනී වල එහෙම නිතර මිනිමැරුම් වෙන විදිහ. ඒ මිනිමැරුමක් ගත්තහම අපි මේ ගැන හොඳ අධීක්ෂණයකින් බලනකොට මේ දරුවා හැදිච්ච පරිසරය අනුව මේ දරුවා හිතන්නේ බලන්නේ නැති ක්‍රියාවන් වල නිරත වෙලා අවසානයේ තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ වෛරයක් පිරිමහන්න හරි මිනියක් පවා මරලා සමාජයට පිළිකුල් වෙන චරිත බවට පත් වෙලා තියෙනවා. එතකොට තමන්ගේ දෙමව්පියන් දැනගන්නට ඕනේ තමන් කුලී වැඩ කරත් තමන්ගේ දරුවන් හැදෙන පරිසරය බොහෝම සුරක්ෂිත පරිසරයක දරුවන් හදන්නට ඕනේ. ඒ වගේම දරුවන්ට ආදරෙන් සෙනෙහසින් ලං වෙන්නට ඕනේ දෙමව්පියන්. මේ පුංචි කාලේ නොලැබෙන සතුට සොයාගෙන මේ අය සමාජයට ගියම නොයෙක් විදිහේ සතුටවල් සොයන්නට පටන් ගන්නවා. මෙහෙම ගිහිල්ලා මේ අය සමහර විට තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ගේ පීඩනේ නැති කරගන්න මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙනවා. තමන්ට නුසුදුසු පුද්ගලයන් සමග නොයෙක් ඇසුරු ඇති කරගෙන මේ අයගේ සම්පූර්ණ ජීවිතයම කාලකන්ණි කරගන්නවා. බොහෝ වෙලාවට අපිට සිරමැදුරු වල තියෙන හරි ලස්සන පිරිමි දරුවන් ගැහැණු ළමයන් අපිට දකින්නට හම්බ වෙනවා. මේ අය පුංචි වැරද්දක් නිසා අද සිරමැදුරු වල කඳුළු සලමින් ඉන්නවා. මම කියනවා දෙමව්පියන්ට විශේෂයෙන්ම තමන්ගේ දරුවන් තමන් මේ ලෝකෙට බිහි කරන්නේ තමන්ට උවමනා නිසා දරුවාට උවමනාව නිසා නෙමෙයි. එහෙමනම් තමන්ගේ අවශ්‍යතාවයට ඇති කරගත්ත මේ දරුවන් වෙනුවෙන් දෙමව්පියන් බොහෝ කැපකිරීම කරන්නට ඕනේ. අහිංසකයින් වගේ ඉඳලා මේ දරුවෝ සමාජයට ගිහිල්ලා තමන්ට නොලැබිච්ච සතුටවල් සොයන්නට ගිහින් තමයි බොහෝ වෙලාවට මිනිමරුවන් වෙලා තියෙන්නේ. මේ මෑතකදී මම දැක්කා හොඳ උගත් කාන්තාවක් දූෂණය කරපු එක අපේ වෛද්‍යවරයා අන්තිමේ ඒ පුද්ගලයාට ඇවිද ගන්න බැරි තරමට ගුටි බැට කාලා අසරණ වෙලා හිටියා. මෙහෙම වෙන්නට හේතු තමයි සමාජයේ තමන්ගේ දෙමව්පියන් තමන්ගේ වැඩිහිටියන් අර දරුවන්ට සෙනෙහසක් දීලම නැහැ. මේ අයට අවස්ථාවක් හම්බුනොත් මේ අය සතුට සොයාගෙන ගිහිල්ලා අනන්ත අප්‍රමාණ දුකටපත් වෙලා සමාජෙ කොන් වෙලා මේ අය දුක් විඳින කොටසක් බවට පත් වෙනවා. මනෝවිද්‍යානුකූලව නම් මම කියන්නේ දරුවන්ට කෑම බීම විතරක් දීලා මදි. දරුවන්ට මානසික පෝෂණය දෙන්නට ඕනේ. නැත්තම් මේ අය විවාහ වුණත් තමන්ගේ බිරිඳ අඳුරන්නේ නැහැ, තමන්ගේ බිරිඳගේ සහෝදරයෙක් අඳුරන්නේ නැහැ, දෙමව්පියන්ට සලකන්න දන්නේ නැහැ, දරුවන්ට සලකන්න දන්නේ නැහැ. සමහර පිරිමි ඉන්නවා මේ පුංචි කාලේ යාට ගෙදරින් නොලබිච්ච සතුට කොහොම හරි ගැස්සලා දුන්නත් ඒ සතුට භුක්ති විඳින්න දන්නේ නැති අයත් අපේ සමාජයේ ඉන්නවා. ඒ නිසා ඒ වගේ දරුවන් හදන්න නැතුව දෙමව්පියන් උපරිමයෙන්ම තමන්ට පුළුවන් එක වෑංජනයක් එක දරුවට කන්න දුන්නත් තමන්ගේ දරුවාගේ මනස පෝෂණය කිරීම තමයි මනෝවිද්‍යානුකූලව වෙන්න ඕනේ කියලා මම හිතනවා.